ඉතින් කොහොමද? අද අපි යනවා කැන්ඩි. මට හිතුණාද vlog එකක් හැදුවොත් හොඳයි කියලා. මං හදන මේ vlog එක බලන්න ඔයාලා කැමති වෙයි කියලා හිතනවා. වීඩියෝ එකත් එක්ක එකතු වෙන්න. සුළඟ වගේ දඟ කරන එති එති ළඟ රැඳෙන guys කැන්ඩි යනවයි කියලා කිව්වට මෙච්චර මේ හයියෙන් කොහේ යනවද කියලා ඔයාලා බලන්න. අපි මේ යන්නේ 7:35 ට්‍රේන් එක ගන්න. දැන් වෙලාව 7:30යි. අපේ වාසනාවකට වගේ මගේ යාළුවෙක් හම්බුණා. එයා කිව්වා අපිට රේල්වේ ස්ටේෂන් එකට ගිහින් දාන්නම් කියලා. එයා හම්බුන නිසා අපිට ට්‍රේන් එක අල්ලගන්න පුළුවන් වුණා. අද අපි යන්නේ 7:35ට ගම්පහෙන් තියෙන ඉන්ටර්සිටි ට්‍රේන් එකේ. ඒක මහනුවරට යනකොට 9:30 වෙනවයි කියලා තමයි මේ ඇප් එකේ පෙන්නන විදිහට දාලා තියෙන්නේ. මම ඔයාලට බලන්න ඒක ෂෙයා කරන්න. ඉතින් මේ එක ටිකට් එකක් වුණා රුපියල් 600ක් තර්ඩ් ක්ලාස් එකේ. සෙකන්ඩ් ක්ලාස් එකේ ටිකට් එකක් රුපියල් 1000යි. මං හිතන්නේ මං හරියට මේක ගැන කියන්න දන්නේ නැහැ. ට්‍රේන් එකේ විස්තර කතා කරන්න කලින් ඔයාලා මෙන්න මේ වීඩියෝ එක චුට්ටක් බලලා ඉන්නකෝ. මට ට්‍රේන් එකේ යනකොට මෙන්න මේ වගේ ලස්සන වීඩියෝ එකක් කැප්චර් කරගන්න පුළුවන් වුණා. ඔයාලා බලන්න ඒක ලස්සනයිද කියලා. හරිම ලස්සනයි නේද? පොඩි හැරි පොට් ලුක් එකකුත් තියෙනවා. කොච්චර ගියත් එපා වෙන්නේ නැහැ. අපේ රටේ කෝච්චි වල නම් හැමදාම වුණත් යන්න මන් නම් හරිම ආසයි. කොහොමත් කැන්ඩි වලට යන පාර කියන්නේ ඉතින් හරිම ලස්සන දේවල් ගොඩක් තියෙනවා. ඔයාලා ගිය කෙනෙක් නම් ඉතින් කොහොමත් දන්නවනේ මේ පාරේ ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. හරිම ලස්සනයි. මන් ටිකට් වල ප්‍රයිසස් කිව්වේ අපි ගිය දවසට සාපේක්ෂව ඔයාලා මේ වීඩියෝ එක බලනකොට කොහොම වෙයිද දන්නේ නැහැ. ගම්පහ ඉඳලා කැන්ඩි වලට ටිකට් එකක් ඒ ගානට තමයි අපි ගත්තේ. අපිට ෂීට් නම් හම්බුණා. හැබැයි එක ගාවින් නම් අපි දෙන්නට ෂීට් හම්බුන්නේ නැහැ. තැන් දෙකකින් තමයි හම්බුනේ. සුළඟ වගේ දඟ කරන එති එති ළඟ රැඳෙන ඔයා වගේ හිත නිවන භාවනාවක් කොහෙද හරි ළමයි අපි දැන් ඉන්නේ කැන්ඩි ස්ටේෂන් එකේ. මේ තියන්නේ අපි ආපු ලස්සන හැරි පොටර් ට්‍රේන් එක. ඔයාලා දන්නවද ඇයි මම මේකට හැරි පොටර් ට්‍රේන් එක කිව්වයි කියලා? ඇත්තටම මේ ට්‍රේන් එකේ ආපු විදේශීය සංචාරකයෝ ගොඩක් අය මේ ට්‍රේන් එකත් එක්ක ඉඳලා ෆොටෝස් ගන්නවා. අපේ රටේදී විතරයි මේ වගේ ලස්සන ට්‍රේන් එයාලට බලන්න පුළුවන්. මං කිව්ව කතාව ඇත්තද වොද්ද කියලා ඔයාලා හිතලා බලන්නකෝ. අපේ රටේ විතරයි මෙච්චර ලස්සන ට්‍රේන් තියෙන්නේ. දැන් වෙලාව 9:44යි.
අපි ඉතින් දැන් එළියට ගිහිල්ලා බලමු අද දවස කොහොමද ගෙවෙන්නේ කියලා. guys, අපි දැන් මේ ඇවිල්ලා ඉන්නේ කෑම කන්න. මොන දේ කරන්නත් කලින් හොඳට කාලා ඉන්න ඕනනේ. මෙතන රස කෑම ගොඩක් තියෙනවා. ඒ වුණාට මේ අපි එනකොට උදේ බත් කාලා නෙවෙයි ආවේ. ඒ නිසා අපි හිතුවේ දෙම්ම බස් එකක් කාලා යනවායි කියලා. Taking risks, I'm casting off without a lifeline. Break away, forget your sober case. Stop dwelling on empty words, stop stalling in the doorway, and cancel the cruise control. Switching in the manual. Don't you wanna feel right again? Don't you wanna feel whole? Don't you wanna feel? කෑම කාලා නම් ඉවරයි guys. මම ඔයාලට පෙන්නන්නද මෙතන එළියේ view එක කොහොමද කියලා. හිරු මල් දැත්තේ සඟවා වලාරොදක නැගිලා සත් සමුදුරම කලබාලා ඔබ වෙතට එනවා. ඔබේ ඔය සිනාවේ රැඳින්න සසරේ මුදු මල් යහන මගේ වේද හැමදාක සොඳුරේ. ඔබ සත පන්න තරුව හසෙවියනක් සදලා. හරි ළමයි. ඉතින් ඔන්න අපි chat එකක් දාගෙන එනකොට කතාවෙන් නුවර වැව ළඟටම ඇවිල්ලා. අපි දෙන්න කියලා කිව්වේ අම්මයි මායි අද මේ ගමන ආවේ අම්මත් එක්කලා. දැන් ඉතින් නුවර වැව වටේ පුංචි ලවුමකුත් දාලා අපි මෙහෙම යනවා තලදා මාලිගාව වන්දි. නුවර වැවට හාදු දිදී මානිල් මල් පිපුණු තරම් සොඳුරු සිතට රුවැත්තියේ ඔබ එනවද හාදු පරන් මෙදියම් රැගිනියම් සඳට සිසිල වෙන්න තාරකායිතින් සිසිල වෙන්න තාරකායිතින්. ඉතින් ළමයි මේ ඉන්නේ අපේ අම්මා. එයා තමයි මට වීඩියෝස් එහෙම අරගෙන දෙන්නේ ලස්සනට. අපි තාම ඉන්න නම් වැවරවුමේ අපිට යන්න නම් තාම හිතක් නැහැ. මේ එහා පැත්තේ KCC එකක් තියෙනවා. ඒ වුණාට අපිට යන්න නම් බැරි වුණා ඒක. මම මේ පස්සේ ඩබ් කරන හින්දා ඔයාලට ඒක කිව්වේ. කොහොම හරි අපි යමු දැන් දළදා මාලිගාවට. සිතෙන් සිතක රැඳනා කෝපගිනි උනුන්දවාලන අයුරු දකින්නට මුවින් මුවග
ගලන නාගවිස උනුන් අසාලන අසිරි බලන්නට උනුන් අසාලන අසිරි බලන්නට කාලයයි නෙදුකානනේ දීපයයි නෙදුකානනේ දේශයයි නෙදුකානනේ වඩිනු මැන නෙදුකානනේ මාලිගාව ඇතුළට ගිහිල්ලා අපි මල් පූජා කරලා හැම පොඩ්ඩක් වෙලා ඉඳලා ආවා. හරිම සැනසීමක් දැනෙන්නේ ඒක ඇතුළේ ඉන්නකොට. අපි කෞතුකාගාරයටත් ගියා. එතකොට නම් වීඩියෝ එහෙම කරන්න බෑ. ඉතින් කතා කළෙත් නෑ වීඩියෝ එකේ. බෝරින් නැතුව බලන්න ලස්සන සින්දුවකුත් එක්ක ප්ලේ කරන්නම් මේ ටික. ඔයාලා කැමති වෙයි කියලා හිතනවා. දැන් ඉතින් අපි නුවරහස්සට සමුදීලා යන ගමන් ඉන්නේ. අපි උදේ කාලා ආපු තැනින්ම මේ කේකුත් ගත්තා යන ගමන් කන්න. එතන කෑම හරිම රසයි. අද වීඩියෝ එක කොහොමද කියලා යටින් ලස්සන කමෙන්ට් එකකුත් ලියන්න අමතක කරන්න එපා. ඉතින් මගේ වීඩියෝ එක අද ලස්සනයි නම් ඔයාලා ආසාවෙන් බැලුවා නම් මාත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ආයේ මේ වගේ ලස්සන අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් ඔයාලට සුබ දවසක්. ප්‍රේමී අරවින්දයක් වෙලා සුවඳදී හැර යන්න නම් මෙපා සිනිවි. හරි ආදරෙන්නදා ඔබ මට මේ ලොව සුරලොවක් කළා රාමා. මගේ වීරකම් කියා සීතා තරම් ඔබ වටී කියා මායා. අද ඔබ තමයි කියා ඉරහඳ දිවුරන ප්‍රේමවන්තයා. සගවා වල් ආරොදක නැගිලා